ඉතින් කොහොමද? හරි අමාරු අසීරු කාලයක් නේද? අතහරින්න හිතනවද? හිතන්නවත් එපා. මොකද දුප්පත් වෙලා ඉපදුනාට දුප්පතෙක් විදිහට මේ යන්න හිතන්නවත් එපා. එහෙම වුණොත් තමයි මිනිස්සෙක් අසාර්ථක වෙන්නේ. වසරක අවසානය නව වසරක ආරම්භය. පීඩනයේ උපරිමයි. හැබැයි පීඩනය තමයි මිල කරන්න බැරි මිල අධික ලැබීමකට මුල්ම අඩිතාල. ඒ තමයි අපේ ආරම්භය. කෝටිපතියෙක් වෙන්න අපි හැමෝටම පුළුවන්. අංක 1ටම අවංකකම, උත්සාහය, කැපවීම, අදිෂ්ඨානය, පවුලක් විදිහට එකමුතුකම ඒ හොඳටම ඇති. දෙයක් කියන්නද? හියාර ලක්ක කියන්නේ නමක් නෙවෙයි, බ්‍රෑන්ඩ් එකක්. එකමුතුකමේ සංකේතයක්. තවත් දෙයක්, සොබාදහම ආරක්ෂා කරන, සොබාදහමට ආදරය කරන අයට හරි ආදරණීයව සොබාදහමත් ප්‍රතිචාර දක්වනවා. ඒ අයට හරි ආදරෙන් සොබාදහම ප්‍රතිඋපකාර කරනවා. ඉතින් එන්න දිගටම හියාර ලංකා අපේ කතාව අහන්න. කැමති නම් ඒ විදිහට ඔයාලගේ කතාවත් ලියාගෙන යන්න. ගොඩක් රටවල් වලට අපිත් එක්ක යන්න එන්න. යනකම මැණික් ගැන දැනගන්නත් එන්න. ඉගෙන ගන්න ඔයාට වගේම අපේ රටටත් හොඳ ආදායමක් දෙන්න. ඊන දුර නැහැ. එන අපි ඇවිදන් යමු. ඔයාලා හැමෝටම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අදට ගිහින් එන්න. මතක ඇතිව අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරන්න. මේ වීඩියෝ එකට ආසයි නම් ලයික් කරන්න.